ඉන්න වැඩකාරිය නැත්නම් මෙහෙසිය පුණ්ණා කියන මෙහෙසියට කියනවා මේ අජපල් බෝ රුකලඟ ගිහලා සුද්ධ කරලා ඉන්න කිරිහාර පූජාව සිද්ධ කරා. බලන්නේ සිත් 15 වෙනි විදිහේ නේද? ලෝතුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන පෙර දින සිදු කරන මේ කිරිහාර පූජාව. මෙහෙසිය දුවගෙන එනවා මෙතෙන් ඇවිල්ලා බලනකොට සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉන්න සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තාමත් ප්‍රසන්නයි. තාමත් ප්‍රසන්නයි. ආපහු එතන පිළියෙල කරලා සකස් කරලා සුද්ධ කරලා දුවගෙන යනවා මාලිගාවට. මාලිගාවට ගිහිල්ලා සුජාතා සිටු දේවියට කියනවා අද නම් දෙවියෝ ගහ ළඟටම වැඩලා. වෙනදා එහෙම තිබුණේ නෑ. එහෙම හිටියේ නෑ. අද නම් දෙවියෝ ගහ මුලටම වැඩලා කියලා හරි සන්තෝෂෙන් කියනවා. ඒ කතාව අහන සුජාතා සිටු දේවිය එක පිම්මෙන්ම පුණ්ණා කියන දේවිය මෙහෙසිකමින් නිදොස් නිදහස් කරලා පවුලේ කෙනෙක් විදියට සලකනවා. මේසි භාවයෙන් අයින් කළා. දැන් මේ කිරිහාර දානේ පෙර ඉඳලා සකස් කරගෙන ආව දෙයක්. ඉතින් දවස් කීපයක්